කුමාරි කියලා ගියේ කවද යනවා කියලා? සඳ දවසට. එහෙම ආවනම් මෙලහට දෙපාරක් එන්න වෙලා. බලන්න දුවටගේ ඉස්කෝලේ නැහැ. යාමා. දුවරු ටෙලිනාට්‍ය අංග රචනා ශිල්පියත් එක්ක තමයි කතා කරන්නට සූදානම් වෙන්නේ. සංජීව අපිත් එක්ක එකතු වෙනවා. සංජීව අනිත්‍යයට මේකප් කරනවා වගේම ඔහුත් විනාඩි 2-3කින් මේකප් එකක් කරගත්ත අපේ වොයිස් කට් එකත් එක්ක එකතු වෙන්න. හරි කොහොම නමුත් දැන් කුමාරි කිව්ව මෙතනට ආවහම කොහොමද දැන් ඕනම රංගන ශිල්පියෙක් ඔබ ළඟට එන්නටම ඕනේ නේද? ඒ චරිතය සඳහා කොහොමද අවතීර්ණ වෙන්නේ? ඒ විශේෂත්වය මවන්නට කොහොමද ඔබ ලස්සන කරනවද සුදු කරනවද කඩු කරනවද කුමාරිකව කඩු කරන්න එපා කියලා? නෑ චරිතේ හැටියට තමයි ඉතින් කඩු කරන්නේ සුදු කරන්නේ ඒ කරන්නේ චරිතේ හැටියට තමයි ඉතින් ඒ වගේ කරන්නේ. ඔව් ඉතින් කොහොමද දැන් රංගන ශිල්පිනියන් බොහෝ පිරිසක් මේ ටෙලිනාට්‍ය සාර්ථකත්වයේ උදෙසා සහයෝගය ලබා දෙනවා. කොහොමද ඔවුන්ගෙන් ඔබට හොඳ සහයෝගයක් ලබා දෙනවද මේ වැඩ කටයුතු සඳහා? මොනසුළු සහයෝගයක් ලැබෙනවා ඉතින් මගේ වැඩ කටයුතු කරන සඳහා. ගොඩක් සපෝට් කරන ලොකු වැඩ තියෙන දවස්වලට කලිනුත් පවා එන අවස්ථාවන් තියෙනවා ආටිස්ට්ලා. ඉතින් ඒ නිසා ලොකු සහයෝගයක් ලැබෙනවා නේද? ඔව් දැන් ටෙලිනාට්‍යක චරිතය නිරූපණය කරනකොට දැන් දවස් ගණනාවක් පුරාවට රූගත කිරීම සිදු කරත් ඒ චරිතය එලෙසින්ම ගලාගෙන යන්නට ඕනේ. ඒ කියන්නේ ඒ ස්වභාවය ඒ විදිහටම තියන්නට ඕනේ. කොහොමද ඒ වගේම අවස්ථාවෙන් අවස්ථාවට අපි හිතනවා දැන් වෙලාවට දාඩිය දානවා. ওই වගේ දේවලුත් වෙනවනේ. ඒ චරිතය ඒ විදිහෙන්ම තියාගන්නේ කොහොමද? මම ගොඩක් දුරට මම මතකේ තියාගන්න මම පාවිච්චි කරන වර්ණ ඒ මතකේ තියාගන්න තමයි ගොඩක් දුරට කරන්නේ. මේ වර්ණ පාවිච්චි කරන්නේ. ඉතින් මේ ප්ලේ මොමන්ට්ස් වලදී එක අවස්ථාවලදී රාත්‍රී කාලේදී වගේ නින්දරෙදි ටික අයින් කරනවා. ඒ වගේ දේවල් කරනවා. මේ තොඩ කඳුළු වෙන අවස්ථාවලදී කඳුළු පාවිච්චි කරන්න ඒ වගේ සහායකයෙක් ඉන්නවා. ඉතින් මේ දේවල් එයා කරනවා. මම මෙතනින් විස් ගන්නලා සෙට් එකට පාට කරලා යවනවා නේද? ඔව් ඒත් එක්කම මේ දැනගන්නට හම්බුණා මේ ඔබටම වෙන්නුණු සුවිශේෂී ක්‍රමවේදයක් සමගින් තමයි ඔබ මේකක් කරන්නේ කියලා. මොකක්ද ඒ රහස? අපිත් කැමතියි දැනගන්න. බෑ වගේද කියන්නේ? රහස් කියන්නේ. එහෙනම් කොහොම නමුත් බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්නට කියලා ආශිර්වාද කරනවා. බොහොම ස්තුතියි සර්ණයට බොහොම ස්තුතියි. ඔව් හැදෙන සමගින් එකතු වෙලා ඉන්න මේ වගේ විශේෂිත අය සමගින් අපි තවදුරටත් කතා බහ කරන්නට සූදානම්. ටෙලිනාට්‍ය ඉතාමත්ම බාර දූර කටයුත්තක් පැවරිලා තියෙන සහාය අධ්‍යක්ෂකතුමත් එක්ක තමයි අපි කතා බහ කරන්නට සූදානම් වෙන්නේ උදේ ප්‍රසන්න. ඔව් ඉතින් අපි දැන් හිතනවටත් වඩා ගැඹුරු ඉතාමත්ම බාර දූර කටයුත්තක් ඔබට පැවරිලා තියෙනවා. අපි කැමැතියි දැනගන්න. ඒ වගේම අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් කැමැතියි දැනගන්නට කොහොමද මොනවද ඔබ මේ වැඩ කටයුතු කරන්නේ? විශාල ක්‍රූ එකක් ඉන්නවා. ඔවුන්ව කෝඩිනේට් කරන්නේ කොහොමද? ඔවුන්ට දින ලබා දෙන්නේ කොහොමද? ඔබේ වැඩ කටයුතු කොහොමද මේ ටෙලිනාට්‍ය තුල කරගෙන යන්නේ? දුවරු ටෙලිග්‍රෑම් එක විශේෂයෙන්ම කියන්න ඕන නාරන් මෙන්ඩිස් මහත්මයාගේ පූර්ණ අධීක්ෂණයට තමයි මේකේ රූපගත කිරීමේ සැලසුම් සටහන ඇදිලා තියෙන්නේ. ඒකත් එක්ක මට කියන්නේ මට පැවරලා තියෙන රාජකාරිය වෙන්නේ දවසේ වැඩ කටයුතු නියමාකාරයෙන් සැලසුම් කරලා දෙන එක. ඔව් අවස්ථාවෙන් අවස්ථාවට ඒ දර්ශන තලයන් සකස් කරගන්නට සකස් කිරීම සඳහා ඔබට ලොකු වගකීමක් තිබෙනවා. කොහොමද ඒ වැඩ කටයුතු කරගෙන යන්නේ? ඒ කියන්නේ සියලුම ඒ කියන්නේ අපේ ශිල්පීන්ගේ කියන්නේ අංග රචනා ශිල්පියා, කලා අධ්‍යක්ෂණ ශිල්පියා, කැමරා අධ්‍යක්ෂණ ශිල්පියා මේ සියලුම දෙනාගේ සාමූහික ප්‍රයත්නය තමයි දුවරු ටෙලිග්‍රෑම් එකේ අන්තිම ඵලය වෙන්නේ. ඉතින් අධ්‍යක්ෂකතුමාට අවශ්‍ය සියලුම වටාපිටාව මේ සියලුම දෙනාගේ සාමූහික ප්‍රයත්න තුළ ඉෂ්ට සිද්ධ වෙන්න කරන්න තමයි හැමෝම බෙදලා ඉන්නේ. ඔව් එතකොට රංගන ශිල්පීනියන් බොහෝ පිරිසක් මේ සඳහා දායකත්වයක් ලබා දෙනවා. කොහොමද ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය මේ ටෙලිනාට්‍ය සාර්ථකත්වය දෙස? අපේ අග්‍රගණ්‍ය රජිනා මාලි ෆොන්සේකා එක්ක මම සම්බන්ධ වෙලා වැඩ කරන පළවෙනි
නිර්මාණය තෙන් පටන් සියලුම ශිල්පීන් මාත් එක්ක ඒ කියන්නේ බොහොම සහෝදරත්වයෙන් ලිංගතුකමින් බැඳිලා ඉන්නවා කියන මම දන්නවා. ඒ දායකත්වය තමයි මේ නිර්මාණයේ සාර්ථකත්වයට මම සලසලා දීලා තින්නේ අපිත් එක්ක වැඩ කරද්දී. ඔව් දුවරු ටෙලිනාට්‍ය දැන් කැම වේලාව සඳහා තමයි මේ කාලේ වෙන් වෙන්නේ. දැන් මම හිතන්නේ ඊළඟටත් ඔබට ඉදිරියේ දැන් ඉදිරි වැඩ කටයුතු සඳහා කාල වේලාව අවශ්‍යයි. බඩගිනිත් ඇති උදේ ඉඳලම වැඩ කරලා නේද? කොහොමද බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. වර්තමාන ටෙලිනාට්‍ය කලාවේ ඔබ නොතුටු පැතිකඩ හඹා යන හැදෙන හැටි වැඩසටහන සමගින් අපි කතා බහ කළේ සතියේ දින 5ේම ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශනය වන දුවරු ටෙලිනාට්‍ය පිළිබඳව. ඉතින් ඔබ හැම කෙනෙක්ටම ආදරෙන් ආරාධනා කරන හැමදාමත් මේ ටෙලිනාට්‍යයේ තිබෙන විශේෂත්වයේ සුන්දරත්වය ඔබේ ජීවිතයට සමීප කරගන්නට කියලා. ඉතින් අඩහෝරාව පුරාවට මේ විශේෂත්වය පිළිබඳව කතා බහ කරා. ඉතින් මේ ලොකේෂන් එකෙන් වගේම ඔබගේ නිවසෙන් සමු අරගෙන යන්නටයි අපි සූදානම් වෙන්නේ. මේ අද දවසේදී අපේ වැඩසටහන නිමාව සනිටුහන් වුණාට අපි ලබන සතියේදීත් ඔබ ගොඩක් ආදරය කරන ටෙලිනාට්‍යයක විශේෂත්වය සොයාගෙන යන්නට සූදානම් වෙනවා. එහෙනම් අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔබ හැම කෙනෙක්ටම ප්‍රාර්ථනා කරනවා සුබ රාත්‍රියක්.